හෙලෝ ෆැමිලීස් ඉතින් කොහොමද ඔයාලාට? ඉතින් ඔයාලා හොඳින් ඉන්නවා කියලා හිතනවා. මේ දවස්වල ඉතින් මේ රටේ වෙච්ච ආපදා තත්ත්වෙත් එක්ක ඉතින් හැමෝම නැගිටලා තමන්ගේ දේවල් කරගෙන යන්න උත්සාහ කරනවා. ඒ අයට ඉතින් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජිනු බබා හැමදාම කරදර කරනවා ක්‍රිස්මස් ට්‍රී එක හදමු කියලා. මං දවසින් දවස කල් දැම්මා හදන්න මූඩ් එකක් නැති හින්දා ඒත් යාට ඒක තේරෙන්නේ ඉතින් කොහොම හරි දැන් මේ යාට හදන්න ඕනෙමයි කිව්වා. මං ස්කූල් ගිහිල්ලා ආවා විතරයි. කොහොම හරි ඉතින් යාගේ ආසාවට ඉතින් අපි ක්‍රිස්මස් ට්‍රී එක හදමු. මේ සැරේ එහෙම ලොකුවට මේ ට්‍රී එක හදන්නේ නැහැ. මම ක්‍රිස්මස් ට්‍රී එක රෙඩ් වලින් ගෝල්ඩ් වලින් තමයි මේ සැරේ මේ ඩෙකොරේට් කරන්න හිතුවේ. මේ ගොඩක් දේවල් එහෙම මුකුත් ගත්තෙත් නෑ. චූටි ගත්ත බඩු වගේක් තියෙනවා. ඉතින් ඒ ටිකත් අරගෙන අපි බලමු කොහොමද ට්‍රී එක හදන්නේ කියලා. ඔන්න ඉතින් අපි මේ ට්‍රේ එකේ හදන්න ගත්තා. මේ දැන් මේ වෙලාවේ ගොඩාක් මහන්සි. ඉතින් මෙන්න මෙහෙම තමයි ෆයිනල් ලුක් එක ආවේ. මේකට තව මොන හරි ඇඩ් කරන්න ඕනේ මොන හරි අරන් දීලා.
අරගෙන තා මොන හරි චුට්ටක් ඇඩ් කරන්න ඕනේ. මේක ලස්සන කරලා දෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔහොම තමයි මේ සැරේ අපේ ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකරේට් වුණේ. දෙසැම්බර් මාසෙ කියන්නේ ඉතින් අපිට ගොඩාක් ලස්සන මතකයන් එකතු කරන මාසයක්. නමුත් අපිට වුණ චූටි කරදරත් එක්ක ඒක එහෙම කරන්න විදිහක් නැති වුණත් අපේ විදුහල්පතියේ නැති වෙලා මාස 3කටත් යන්න කලින් ඉතින් අපිට දරුවන්ට කොන්සර්ට් එක කරන්න වුණා. දරුවෝ වෙනුවෙන් අපි ඒ දේ කරන්න ඕනේ. ඒක හින්දා අපි මේ දරුවන්ව රියර්සල් එකක් ගියා. ඒකෙත් ලොකුවට කරදර වෙන්න වුණා අපිට. මොකද මේ දවස්වල තමයි මේ ආපදා තත්ත්වයට මුහුණ දෙන්න ඕනේ. ඉතින් ඒක රියර්සල් කැන්සල් වෙලා වෙන දවස් අරගෙන ඉතින් ලොකුවට මේ ලොකු පොඩි ප්‍රශ්න වලට අපිට ඉතින් මුහුණ දෙන්න වුණා. ඔහොම තමයි ඉතින් ජීවිතේ ඉස්සරහට යනකොට දරුවෝ වෙනුවෙන් අපි අනිවාර්යෙන් මේ දේවල් කරන්න ඕනේ. මේ ඉතින් කොහොම හරි අපි ලස්සන්ට කොන්සර්ට් එක කරා. මැඩම්වත් මතක් කරලා සිහිපත් කරලා ඉතින් අපි හැමෝම දරුවෝ වෙනුවෙන් මේ කොන්සර්ට් එක කරා. මැඩම් කියපු සින්දු කාවි ඔක්කොම මතක් කරලා ඉතින් අපි කොන්සර්ට් එක කරන ගමන් ඉන්නේ දැන්. හරීම දුකයි. මොනව කරන්නද? අපි ඉතින් කොන්සර්ට් එක අත ලස්සනට කරලා කොන්සර්ට් එකේ වැඩ ටිකත් ඉවර කරලා ඉතින් තමයි අනිත් දේවල් වලට ඔක්කොටම අපිට අවධානය යොමු කරන්න පුළුවන් වුණේ. ඉතින් අපි ටීචර්ස්ලා ඔක්කොම එකතු වෙලා අපදා වෙච්ච මේ ටීචර්ස්ලාට සාරි එකතු කරලා අලුත් සාරි සහ අපේ හොඳ සාරි එකතු කරලා ඉවරලා යවන්න තමයි මේ සූදානම් කරලා තියෙන්නේ. මේක මේ සූදානම් කරේ V7 ෆැමිලි එකේ ඒ අක්කගෙන් තමයි මම මේ පණිවිඩය ගත්තේ. මේ අපිවත් දායක කරගත්තාට යාටත් බොහොම පිං. මේ ඉතින් මේ එකතු කරලා ඉවර වෙලා මෙතන සාරි 50ක් 60ක් විතර තිබුණා. ටීචර්ස්ලා හැමෝම එකතු වෙලා ඉතින් මායි මේ ජිනු බබයි ඒවා දැන් පැක් කරලා ගිහින් දෙන්න තමයි හදන්නේ අද රෑ. එක්කෙනෙකුට ගිහින් දෙනවා. එයා ඌව පළාතට තමයි මේවා බාර දෙන්නේ. එහෙනම් යමු බලන්න කොහොමද අපි ඒව ගෙනිච්චි කියලා බලන්න. ඊට පස්සේ ඔන්න ඉතින් අපි නර්සරි එකේ ක්‍රිස්මස් පාර්ටි තිබ්බා. සැන්ටා ඇවිල්ලා චුටි බබාලට තෑගි දුන්නා, ටොෆි දුන්නා, චොක්ලට් දුන්නා. ඉතින් ගොඩාක් විනෝද දුන්නා. අපි ගේම්ස් කරා.
ඉතින් දරුවෝ ගොඩාක් ආසයි මේ වගේ දේවල් වලට. ඉතින් ඒගොල්ලෝ ගොඩාක් විනෝද වුණා. අපිත් විනෝද වුණා ඉතින්. අපේ නර්සරි එකේ ළමයි ඉතින් මේ අවුරුද්දෙන් විධිමත් පාසලට යනවා. යාළුවටත් ඉතින් සමුදේලා අපි ඉතින් දැන් මේ පොඩක් විනෝද වෙන්න තමයි යන්නේ. මේ වෙලාවේ අපි මේ TikTok වීඩියෝ එකක් කරන්න යන්න ඉතින්. කට්ටියම එකතු වෙලා එන්නකෝ යන්න බලන්න මොකද වෙන්නේ කියලා. තවත් ලස්සන දවසකින් ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. මං එහෙනම් ගිහින් එන්නම්. මං දිනු. බයි.